සද්ධා සම්පන්න කෙනෙක්. මේකෙන් අතය අද උදේසිටම මේ සීලය ආරක්ෂා කරමින් සමාධිය වඩමින් භාවනා කරන්නේ දිනවලදී කාලය ගත කරන නිසා සවස්වරේ කියන ධර්ම දේශනා උදේ කියන ඒවාට වඩා හොඳින් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා ඇති කියලා මම අදහස් කරනවා. එතකොට එම නිසා අපි කල්පනා කළා මේ ඇයට ටිකක් පුරුදු නැති වුණත් ගැඹුරු දහම් කරුණු කීපයක් කියා දීලා ඒ ගැඹුරු දහම් ඇහිීමට පුළුවන් වෙන විදිහට මේ අය සකසන්නට. තවම අවුරුදු 10ක් 15ක් මේ ස්ථානයේ භාවනා කළා. ධර්ම ඥානය අතින් ධර්ම අවබෝධය අතින් මේ අයගේ දැනුම අවබෝධයේ බොහෝ දුරට අඩුයි. උසස් දහමක් කෙසීමට තරම් නුවණ, ප්‍රඥාව, සතිය, සමාධිය වැනි අංග දියුණු වෙලා නැති බවයි අපට වැටහෙන්නේ. හැම දවසෙම බණ කතාම අහා ඉඳලා බෑ. ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ නිවනට එළවන ධර්ම. නිවනට යොමු කරලා දේශනා කරන ලබන ධර්ම. එම නිසා අපි අද කල්පනා කළා මේ මට නිකමට හිතුණා ධාතු විභංග සූත්‍රයෙන් මේ ඇයට පොඩි දේශනාවක් කරන්නට ඕනේ කියලා. ඒක විශේෂයෙන්ම අද මේ ඇයට කතන්දරය පොඩ්ඩක් කියනවා උරු කරන්න. ඊට පසුව ධාතු විභංග සූත්‍රය අරලා දේශන කීපයක්ම අපට සමහර විට කරන්නට සිදුවේ. සමහර විට දේශන 10ක් ඒ සඳහා වැය කරන්නට සිදු වෙන්නට පුළුවන්. කොහොම වුණත් අපි ඒ දේශනාව කිරීමට හේතු නිදාන කතාව පළමුවෙන් අපි ප්‍රකාශ කරනවා කාටත් තේරෙනවා ඒ කතාව. අහසු සරල කතාවක්. කවුරුත් එක්ක ඒ නිසා සාවධානව ඒ දේශනය අහන්න. එතකොට ධාතු විභංග සූත්‍රයේ අඩංගු වන්නේ මජ්ක්‍ධිම නිකායේ ඒ ධාතු විභංග සූත්‍රය දේශනා කොට වදාළේ බුදු පියාණන් වහන්සේ කුක්කුසාති රජතුමාට. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී රජගහ නුවර හිටියේ බිම්බිසාර රජතුමා අජාසත් කුමාරයාගේ පියා. ඔහු සෝවාන් වෙලයි සිටියේ. ඊට යුදුම් ගානකට ඈත තාක්ෂිලා කියලා තව නගරයක් තිබුණා. ඒ නගරේ හිටියේ කුක්කුසාති රජතුමා. මේ රජගහ නුවරින් ගිය වෙළඳුන්නට අර කුක්කුසාති රජතුමා තෑගිය වන්නට පටන් ගත්තා. ඉතින් බිම්බිසාර රජතුමාත් ඒට ප්‍රතිතෑගි යෙව්වා. මේ අන්දමට දෙදෙනා නොදැනම මිත්‍ර භාවයට පත් වුණා. මේ විදිහට දිගින් දිගට තෑගි හොමාරු කරමින් සිටින කාලය තුළදී දවසක් ඒ කුක්කුසාති රජතුමා ඉතා වටිනා කම්බලයක්, පුරෝණයක්, වටිනා වස්ත්‍රයක් බිම්බිසාර රජතුමාට තෑගි වශයෙන් එව්වා. මේක ඉතා වටිනා වස්ත්‍රයක්. බිම්බිසාර රජතුමා කල්පනා කළා මේකට මොකද්ද මම ආපසු යවන්නේ ප්‍රතිත්‍යාගයක් වශයෙන් කියලා. ඊට පස්සේ බිම්බිසාර රජතුමා බුද්ධ ධර්මයේ ලෝකේ පහළ වෙලා සිටින අය, ධම්ම රත්නයේ ලෝකේ පහළ වෙලා සිටින අය, සංඝ රත්නයේ ලෝකේ පහළ වෙලා සිටින අය, උන්වහන්සේ ඉතිපිසෝ භගවා අරහං ගුණයෙන් යුතුය, සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණයෙන් සමන්නාගතය, ඊළඟට සත්තා දේව මනුස්සානම් ගුණයෙන් යුක්තය, බුද්ධය භගවාය ආදී වශයෙන් බුදු ගුණත් එහෙම ලිව්වා. එහෙම ලියලා බුදුරජාණන් වහන්සේ දැනට සවැත් නුවර ලෝකයාට දහම් දෙසදෙසා ලෝකයා නිවන් මඟට යොමු කර මහා කරුණාවෙන් වැඩ සිටින අය. උන්වහන්සේ නිරන්තරයෙන් ප්‍රකාශ කරන භාවනා ක්‍රමයක් තියෙනවාය, ආනාපාන සති භාවනාව කියලා. ඒ භාවනාව කරන්නට නම් පුඤ්ඤාගාරයකට හරි ආරණ්‍යයකට හරි
රුක්ක මූලයකට හරි යන්නට ඕනේ. ගිහිල්ලා සිහියෙන් යුතුවම ආස්වාස කරන්නට ඕනේ. සිහියෙන් යුතුවම ප්‍රාස්වාස කරන්නට ඕනේ. මේ විදිහට ආස්වාස ප්‍රාස්වාස භාවනාව අනුකරණය කරමින් ධ්‍යාන සිත් උපදව ගන්න ආකාරයට ලියුවා. ලියලා මේක කරඬු වලක දාලා තවත් කරඬුවකින් වහලා බොහෝම හරසර ඇතුව පිරිස් සහිතවම පිටත් කර හැරියා කුක්කුසාති රජතුමා වෙත. එතකොට කුක්කුසායි පණිවිඩයකුත් ඇහුවා මේක හුදකලාව ඉඳගෙනයි කියවන්නට දිගාරින්නට ඕන කියලා. කුක්කුසාති රජතුමා හිතුවා මේකේ නම් කියන්නට බැරි තරම් වටිනා ත්‍යාගයක් වී තියෙන්නට ඕනෙන්නේ. ඒකයි මේ රහසිගතවම හුදකලාව ඉඳලා මේක දිගහැරලා බලන්නට කිව්වේ කියලා. කාටවත් දෙන්නට නෙවෙයි තමාගේ රජමාලිගාවේ හිස්සෝ කාමරයකට ගිහිල්ලා මේක දිගහැර බලනවා. පළවෙනි එක දිගහරිනකොට තවත් පෙට්ටියක්, ඒක දිගහරිනකොට තවත් පෙට්ටියක්, ඒක දිගහරිනකොට ඒක ඇතුලේ තවත් පෙට්ටියක්. මේ විදිහට ඇතුළට ගිහිල්ලා බලනකොට මේ රම්පත්තිරු පෙනෙනවා. ඒ වෙලෙදීලා තියෙනවා ඒ සඳහන් වෙනවා බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය ලෝකේ පහළ වී සිටින බව. මේ කුක්කුසාති රජතුමා කාශ්‍යප බුද්ධ ශාසනයේදී පාරමී ප්‍රධාන කුලක කෙනෙක්. ඒ ජීවිතයේදී නිර්වාණය සාක්ෂාත් කිරීමට තාන් පාරමී ශක්තියකින් පොහොසත් වූ අදක් ඇති කෙනෙක්. ඒ කුක්කුසාති රජතුමාට බුද්ධෝ කියන වචනයත් කර්ණ රසායන වුණා. කනට ඉතා මිහිරි වචනයක් වුණා. කලාතුරකින් ඇහෙන්නට ලැබෙන වචනයක්. බුදු කෙනෙක් පහළ වෙනවා තබා බුද්ධ කියන වචනයත් දුර්ලභයි. අහන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්. මේ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ නොදකම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්නට පටන් ගත්තා. දැන් අර බුදු ගුණත් කියවනවා. අරහන් ගුණය, සම්මා සම්බුද්ධ ගුණය ආදී බුදු ගුණ. මේ බුදු ගුණ කියවත්ම කුක්කුසාති රජතුමාගේ ශ්‍රද්ධාව තව තවත් වැඩෙන්නට පටන් ගත්තා. දැන් බලනවා ඊට පස්ව මේ මොනවද බුදුරජාණන් වහන්සේ භාවනාවක් වශයෙන් කරන්නට කියලා තියෙන්නේ. අර අරඤ්‍යගතෝ ආරුක්ක මූලගතෝ වාසුඤ්ඤාගාරගතෝ ආරණ්‍යයකට ගොස් රුක්ක මූලයකට ගොස් නැත්නම් මේ ශූන්‍යාගාරයකට ගොස්. ඉතින් බැලුවා මම ඉන්නේ මේ ශූන්‍යාගාරයක නේ. කිසි කෙනෙක් නැහැ, හිස් ස්ථානයක්, හිස් කාමරයක්, සද්ද බද්ද නැහැ. මේක ශූන්‍යාගාරයක්. මට සුදුසුයි මෙතන භාවනා කිරීමට. ඉති චීදති පල්ලංකං ආභිජිත්තා උජුං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා. පලක් බැඳගෙන ඉක්කුව කඳ තබාගෙන සීය පිහිටුවාගෙන ඉඳ ගන්නට ඕන. ඒ විදිහටම ඉඳගෙන සතු ආස්වාසති සතු පස්සති සිහියෙන් යුතුවම ආස්වාස කරන්නට ඕනේ. සිහියෙන් යුතුවම ප්‍රාස්වාස කරන්නට ඕන. මේ කුක්කුසාති රජතුමා කියන ධර්මය ප්‍රායෝගික වශයෙන් අනුගමනය කළා. මේ විදිහට ඔහු ඒ අනුව කටයුතු කරන්නට පටන් ගත්තාට පසුව ආර පාරමී පුණ්‍ය ශක්තිය නිසාම ඔහුට පුළුවන් වුණා පළවෙනි ධ්‍යානය උපදවා ගැනීමට වැඩි වේලාවක් යන්නට මත්තෙන්. ඒකම දෙවෙනි ධ්‍යානයත් ඉපදුවා. ඒකම තුන්වෙනි ධ්‍යානයත් ඉපදුවා. ඒකම හතරවෙනි ධ්‍යානයත් උපදවා ගත්තා. දැන් මේ කුක්කුසාති රජතුමා ධ්‍යානලාභියෙක්. ඔහු මෙතෙක් කල රජසැප කියලා වින්දී මහා දුකක් බව දැන් ඔහුට වැටහෙනවා. මොකද ධ්‍යානයෙන් ලැබෙන සුවය, නිර්ආමිෂ සුවය, කාම ලෝකේ කාම වස්තුන් ඇසුරින් ලැබෙන සුවය අනුව බලනකොට ඇත්ත වශයෙන්ම කාම ලෝකයේ සුවය මහා ගිනි ජාලාවක් වගේ කුක්කුසාති රජතුමාට එවිට වැටුනේ, ප්‍රත්‍යක්ෂ වුණේ, අවබෝධ වුණේ. මේ විදිහට ප්‍රත්‍යක්ෂ වෙ යනකොට කුක්කුසාති රජතුමාට රජමාලිගාව එපා වුණා. රජ දූරු, රජ පිරිස් ඒ වගේම අර සමාගයේ පිරිවර කාන්තා පිරිස් ඔක්කොම එපා වුණා. ඔහු හිතුවා මම පැවිදි වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා. දැන් ඔහු කල්පනා කළා තමාගේ රජ පිරිසට අනිත් නෑදෑ මිත්‍රාදීන්ට ප්‍රකාශ කිරීමට මේ බව ඒ හැම දෙයක්ම කුක්කුසාති රජතුමා මහාන වීමට යන්නේක වළක්වන්නට උත්සාහ ගත්තා. නමුත් ධ්‍යාන සුවයෙන් ඉරිගිය හදක් තිබෙන නිසා ධර්මයෙන් ඈතින් අතවනන්නාසේ ඔහුට අතවනන නිසා ඒ අයගේ හැඬුම් වලට, ඒ අයගේ නතර කිරීම වලට කුක්කුසාති රජතුමා කන් දුන්නේ නැහැ.
තමාම පැවිදි වේශයක් ගත්තා. දැන් ගමන් කරනවා බුදුරජාණන් වහන්සේ සොයසොයා සවැත් නුවර කරා. මේ විදිහට ගමන් කරමින් යන විට ඔහු පැමිණියා අර බිම්බිසාර රජතුමා ඉන්න රජගහ නුවරට. එතන ඉඳලා සවැත් නුවරට තියෙනවා යොදුන් 45ක් එදා ගමන් කරන්නට කාලය මදි. ඔහු කල්පනා කළා දැන් ශ්‍රමණ රූපයක් රජ කෙනෙක් නෙවෙයි කවුරුත් ඉතින් පිළිගන්නෙත් නැහැ ඒ තරම් හොඳින්. කොහේ හරි නවාතැන්පලක නවතින්නට ඕනේ කියලා. එහෙම බලනකොට ඒ නගරේ තිබුණා කුඹල් වැඩ කරන මේ වළං හදන තැනක ආගන්තුකයන්ට නවතින්නට දැනෙන ස්ථානයක්. මෝ ගිහින් විමසුවා මට මෙතන අද නවතින්නට පුළුවන්ද? ඔව් අද කවුරුත් නැහැ. ඔබට පුළුවන් මෙතන නවතින්නට. ඕ ගියා ඒ කාමරේට මේ නවාතැන්පලට. දැන් එහි සිටිනවා. බුදු පියාණන් වහන්සේ මේ අතරතුරදී මහා කරුණා සමාපත්තියෙන් ලෝ බලනකොට එදා පෙන්නා පුක්කුසාති රජතුමා මේ තමා සොයාගෙන පැමිණෙනවා. ධර්මයේ සොයාගෙන පැමිණෙනවා. ඔහුගේ ජීවිතයේ තව පවතින්නේ දවසයි. හිත වෙන විට මේ පුක්කුසාති රජතුමාගේ ජීවිතේ නැති වෙනවා. සවැත් නුවරට ඔහුට එන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ආයසේ ගෙවි මරණයටපත් වෙනවා. එම නිසාම මොහුට ධර්ම අවබෝධය දීම සඳහා මම යන්නට ඕනේ රජගහ නුවර කරා කියලා බුදුරජාණන් වහන්සේට සිතුණා. බුදු පියාණන් වහන්සේ පාගමනින්ම එම නිසා පුක්කුසාති රජතුමා සොයාගෙන රජගහ නුවරට වැඩියා. දැන් බුදුරජාණන් වහන්සේට වඩින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මහා ඉද්ධිපාතිහාරය සහිතව සවනක් ගණ රැස් විහිදුවා ලෝකයාට බුද්ධ ශ්‍රීය පෙන්නා ලෝකයා ශ්‍රද්ධාවෙන් ලෝකයාගේ ඇස් වලින් ශ්‍රද්ධාවෙන් කඳුළු වගුරුවා බුදු පියාණන් වහන්සේට අවශ්‍ය නම් වඩින්නට පුළුවන්. මේ කිසිත් නොදන්නා සාමාන්‍ය මනුස්ස රූපයෙන්ම සවනක් ගන්න රැස්වරවා මේවා මුකුත් නැතුව වඩින්නටත් පුළුවන්. එදා බුදු පියාණන් වහන්සේ වැඩි සාමාන්‍ය මිනිහෙක් යන විදිහට අහසින් වැඩියෙත් නෑ පාගමනින්ම. බුදු පියාණන් වහන්සේත් ඒ කුම්භකාර ශාලාවට ගියා. ඒ අයිතිකාරයාගෙන් විමසුවා මට පුළුවන් ද අද මෙතන නවතින්න? අපෝ අද මේ හාමුදුරු කෙනෙක් මේක ඇතුලේ ඉන්නවා ප්‍රවෘද්ධා භූමියට ඇතුළු කෙනෙක්. ඔහු අවසර දෙනවා නම් මගේ අකමැත්තක් නැහැ. ඔහුගෙන් ගිහිල්ලා අහන්නටය ඔබ කැමතිද මමත් මේකේ ඉන්නවා නම් කියලා. බුදු පියාණන් වහන්සේ ගිහිල්ලා දැන් පුක්කුසාතිගෙන් අහනවා මේ භික්ෂුව ඔබ කැමතිද මම මේ ශාලාවේ අද රැ නවතිනවට? අපෝ මේ ශාලාව ඕනෑ තරම් ඉඳ තියෙනවා මට මොකෝ ඔබතුමාත් මෙහි වැඩ ඉන්න. දැන් පෑබෝ වෙගෙන එනවා පුක්කුසාති රජතුමා කිසි අවධානයක් දක්වන්නෙත් නැහැ. බුද්ධ රූපේ කෙරෙහි අඳුනා ගන්නටත් බෑ. ඔහු ධ්‍යානසුවේට වසී වෙලා දැන් ඒක නිසා පළක් බැඳ වැඩ ඉඳ ගන්නවා. පළවෙනි ධ්‍යානයට සමවදිනවා, දෙවෙනියකට යනවා, තුනට යනවා, හතරට යනවා, හතරෙන් දෙකට යනවා, දෙකෙන් තුනට යනවා, තුනෙන් එකට යනවා. මේ විදිහට ධ්‍යාන මාරු කරමින් ධ්‍යානවල ධ්‍යාන ක්‍රීඩාවක් යෙදමින් මොහුගම හිටියා. බුදුරජාණන් වහන්සේ මොහුගේ සිත දකිනවා. බුදු පියාණන් වහන්සේ අනිත් ඒ අසලම වැඩ සිටගෙන ඕ වඩින ධ්‍යාන වලටම සමවදිනවා. දැන් දෙදෙනාම බුදුරජාණන් වහන්සේ පුක්කුසාති රජතුමා දෙදෙනාම හතරවෙනි ධ්‍යානයේ සමවැදලා සිටින අවස්ථාව. ඉතින් මේ විදිහට රාත්‍රිය මධ්‍යම රාත්‍රිය දක්වාම කාලයේ ගෙවිගෙන යනවා. බුදුරජාණන් වහන්සේ අර පුක්කුසාති රජතුමා ධ්‍යානයෙන් නැගිට්ටාට පසු විමසනවා මහණ ඔබ කවරෙක් වෙනුවෙන්ද කවුරුන් උදෙසාද මේ ප්‍රෞද්ධා භූමියට ඇතුළුනේ? මම ප්‍රෞද්ධා භූමියට ඇතුළුනේ ශ්‍රමණ බහත් ගෞතමයන්න් වහන්සේ වෙනුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඔබ දැකලා තියෙනවද සම්මා සම්බුදුරජාණන් වහන්සේ? මම දැකලා නැහැ. එහෙනම් ඔබ අඳුරන්නෙත් නැහැ සම්මා සම්බුදු නැහැ. මම දඳුරන්නෙත් නැහැ. ඒ බුද්ධ රත්නය ප්‍රාග්න තමයි මම හෙට උදේ යන්නට මේ සිතාගෙන සිටින්නේ. එහෙමනම් මේ භික්ෂුව කියන්නේ ඇත්ත වශයෙන්ම භික්ෂු රූපයක් තිබුණ නිසා මේ එහෙනම් භික්ෂුව ඔබ කැමතිද මා කියන ධර්මයක් අහන්නට? ධර්මයක් අහන එක මට තරම් අසීරු කාරණාවක් නෙවෙයි, මට ඒක අරුචි කාරණාවක් නෙවෙයි. මම කැමතියි ඔබ කියන දේ අහගෙන ඉන්නට.
දෙදෙනාම දැන් විත සමාධිමත් සිතකින් පුප්පුසාද රජතුමා සිටින්නේ. ඒක නිසා මේ සමාධිමත් මනසටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තද්ධාතුරෝ බික්ඛු තද්ධාතුරෝ අයං බික්ඛු පුරිසෝ චපස්සායතනෝ අට්ඨාරස මනෝපවිචාරෝ චතුරාදිඨානෝ යත්තටිතං මඤ්ඤස්සවා නප්පවත්තති මඤ්ඤස්සවේකෝපන නප්පවත්ති මානේ මුනිසන්තෝති උච්චති පඤ්ඤං නප්පවද්දේය නප්පමජ්ජේය සත්‍යමන් බ්‍රූහේය සත්‍යං රක්ඛේය සත්‍යමන් රක්ඛේය චාගමන් බ්‍රූහේය සාන්තමේවසෝ සික්ඛේයාති අයමුද්දේශෝ ධාතු විභංගස්ස. බුදුරජාණන් වහන්සේ මේ පාඩේ පළමුවෙන් දේශනා කළා. මෙහෙම දේශනා කරලා ඉවරෙලා මේ දේශනා කරන්නට යන්නේකේ මාතෘකාව. මේක තමයි වික්ෂුව මා මේ විස්තර කරන්නට යන්නේකේ මාතෘකාව කියලා ඒක විස්තර කීවා. කීවට පසුව දැන් මේ එක එකක් අරගෙන බුදු පියාණන් වහන්සේ විස්තර කරන්නට පටන් ගන්නවා. මේ ධාතු විභංගයේ ධාතු කියන්නේ විභංග කියන්නේ බෙදෙනවා කියන එක. ධාතු කියන්නේ ඇත්ත වශයෙන්ම ධාතු කොටස් වලට කියන නමක් පඨවි ආදී. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ විස්තර කරමින් දේශනා කරන විට පුප්පුසාද රජතුමා ධර්ම ශ්‍රවණයේ අවසාන වෙනකොට අනාගාමී ඵලයේ සාක්ෂාත් කළා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. මේ වැඩලා සිටින්නේ අන් කිසිවෙක් නෙවෙයි, මම සොයාගෙනම මා සොයා යන සම්මා සම්බුද්ධ රත්නය. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා සමාව ඉල්ලමින් අපි මෙතෙක් වේලා අඳුනා ගන්නට බැරි වුණා. බුදුරජාණන් වහන්සේ මට සමාවන්න ඔබ වහන්සේගේ ධර්මය මම අවබෝධ කළා. මා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් කරගන්න මම මහාන කරගන්නේ කියලා ඉල්ලා සිටියා. මොහුගේ ජීවිත කාලයේ දවසයි තිබෙන්නේ. සංසාරේ පුරා සමහර විට අෂ්ට පරික්ඛාර පූජාවක් පූජා කරලත් නැහැ. එහි භික්ෂු භාවයකින් පැවිද්ද ලබා ගැනීමට. ඒ නිසා බුදු පියාණන් වහන්සේ වදාලා එහෙමනම් ඔබ ගිහිල්ලා මහානකමට සුදුසු පිරිකර සොයාගෙන එන්න. අෂ්ට පරික්ඛාර සොයාගෙන එන්න. දැන් ඔහු අෂ්ට පරික්ඛාර සොයා යනවා. එදා රජමැදුරේ හිටියානම් අෂ්ට පරික්ඛාර එකක් නෙවෙයි ලක්ෂයක් ගෙන්න ගන්නට තිබුණා විනාඩියකින්. නමුත් අද පැවිදි භූමියට ඇතුල් වෙලා සියල්ල අතහැරලා අනුන්ගෙන් සර්සයා ඔහු ඇවිදිනවා. අෂ්ට පරික්කාරයක් හොයා ගන්නට බැරි වුණා. නමුත් ඔහුට වෙනත් පරිස්කාරයක් ලැබුණා. එළදෙනෙක්. මේ එළදෙන ඇවිල්ලා ඔහුට ඇන්නා. ඔහු එතනම මැරිලා වැටුණා. මොහු කරපු අතීත අකුසල කර්මයක් නිසා මේ විපාකේදා ඵල දුන්නා. මේ පුප්පිසාති රජතුමා ඇතුළුව තවත් කීප දෙනෙක්ම එක්තරා කාන්තාවක් අරගෙන කැලේකට ගිහිල්ලා තියෙනවා විනෝද වෙන්නට මේ වෙසඳනක්. ඉතින් මේ කට්ටිය ඒ කාන්තාවන්ගෙන් විනෝදේ ලැබලා අන්තිමේදී කාන්තාව සතු රත්තරන් ආභරණ ගැනීමේ චේතනාවෙන් අර කාන්තාව මරලා තියෙනවා. මීට ඉස්සර ආත්මයක. ඊට පස්ව ඒ කාන්තාව යක්ෂණියක් වෙලා ඉපදිලා මේ පස් දෙනා මර ජාතියෙන් ජාතියට ගමන් කළා. මීට ඉස්සර සියසරයක්ම මේ විදිහට ඔහු මරලා තියෙනවා අර යක්ෂණිය විසින්. මේ භවයේ අර යක්ෂණිය මේ හරක් වේශයක් අරගෙන ඇවිල්ලා ඇනලා පුප්පුසාති රජතුමා මරා දැම්මා. අනාගාමී ඵලයට පත් වී සිටි ඒ උතුමා. බුදුරජාණන් වහන්සේ පසුදා උදෑසනම අවදි වුණා. අවදීලා කල්පනා කළා මම රජගහන වලට වැඩි බව පෙන්වන්නට ඕනේ මේ ලෝක සත්‍යයට කියලා. සවනක් ගැන රස විහිදුවන්නට පටන් ගත්තා මුළු රජගහන වල පුරාම. දීප්තියෙන් බැබලෙන ඉරේලියටත් වඩා ප්‍රභාස්වර වූ නීල පීතාදී ඒ සවනක් ගැන රස ගලගලා මුළු නගරේම වසාගෙන පැතිරෙන්නට පටන් ගත්තා. මෙහෙම පැතිරෙනකොට බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා දන්නවා මේ ප්‍රාතිහාර්ය මොකද්ද කියලා. ඒ කාන්තෙන්ම සම්මා සම්බුද්ධ රත්නය අද මගේ නගරයට වැඩලා සිටිනවා. මම යන්නට ඕන. ඔහු සොයාගෙන බුද්ධ රත්නය සොයාගෙන කියලා වැඩ සිටින තැන සොයාගෙන පැමිණියා. බුදුරජාණන් වහන්සේ ඔහුට කීවා පුප්පුසාද රජතුමා ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා බිම්බිසාර රජතුමා ඔහු මාර්ගයක් අධිගමනය කළාද කියලා.
රජතුමනි ඔහු අනාගාමී මාර්ගයේ සාක්ෂාත් කළා. එහෙනම් මම හොයාගෙන යන්නට ඕනේ කියලා හොයාගෙන යනකොට මලමිණියක් උට හමු වුණා පුක්කුසාද රජතුමාගේ මලමිණිය. ඊට පස්ව බිම්බිසාර රජතුමා ඒක ආදාහනය කරලා එතන චෛත්‍යකුත් කෙරෙව්වයි කියලා පොත්පත්වල සඳහන් වෙලා තිබෙනවා. ඒ අනාගාමී ඵලයටපත් වුණා වූ පුක්කුසාද රජතුමා එවලම සුද්ධාවාසයක ඉපදුනා. සුද්ධාවාසයක ඉපදිච්ච ගමන්ම මාර්ගයේ කෙළවර කරමින් රහත් ඵලයේ සාක්ෂාත් කළා. අදත් පුක්කුසාද රජතුමා රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් සුද්ධාවාසයක වැඩ සිටිනවා. එතකොට දැන් අපි ධර්මයේ ප්‍රකාශ කරන්නට යන්නේ. චද්ධාතුරෝ අයම් භික්ඛු පුරිසෝ. භික්ෂුව මේ පුරුෂයා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. චද්ධාතුරෝ ධාතු හයක්. තපස්සායතනෝ ආයතන හයක්. අට්ඨාරස මනෝපවිචාරෝ මනෝපවිචාර 18ක්. චතුරාදිඨානෝ යත්තටිතං මඤ්ඤුස්සවා නප්පවත්තති. අදිෂ්ඨාන හතරකම උපීතියාට පසුව මමය මගේ කියන අදහස ඔහු කරෙහි පවතින්නේ නැහැ. තිබෙන්නට හැකියාවක් නැහැ. මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්ති මානේ මුනිසන්තෝති උච්චති. අන්න ඒ මම කියන මගේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා තියෙන කෙනාට මුනි කියලා කියනවා. ඊළඟට ඒ කරුණු හතරයි කියන්නේ පඤ්ඤන්නප්පමජ්ජීය ප්‍රඥාවෙන් ප්‍රමාදයට වැටෙන්නේ නැහැ. සත්‍යමනුරක්කේය උතුම් සත්‍ය ආරක්ෂා කරනවා. ඡාග මනුග්‍රහේය කෙලෙස් පරිච්ඡාගයේ කෙලෙස් අත්හැරීම දියුණු කරනවා. සම්තිමේ වසෝසික්ඛේය සාන්තෝ පදෙහිලා ඕ ඉක්මනවා. අයමුද්දේශෝ ධාතු විභංගස. මේක තමයි මා මේ ඉදිරියට කියන්නට යන දේශනාවේ මාතෘකාව. ධාතු විභංගේ මාතෘකාව. දැන් මේ පින්වත් අයට තේරෙනවා ඇති මේකේ තියෙන ටිකක් ගැඹුරු ධර්මයක් කියලා. මොකද එදා පුත්තුසාරි රජතුමාට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ හදවතින් දැක ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්මයේ පිළිපිනි සමාධිමත් සිතකින් ප්‍රඥාවෙන් යුතුව ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න හැකියකම තිබුණ නිසාම පුත්තුසාරි රජතුමාට හැකියාව තිබුණා සෝවාන් මාර්ගය අවබෝධ කර ගැනීමට. ඒ එහාට සකදාගාමී මාර්ගයේ සාක්ෂාත් කර ගැනීමට අනාගාමී ඵලය ලබා ගැනීමට ධර්මස් දේශනාව අවසන් වෙනකොටම මේකේ විස්තරය අවසන් වෙනකොටම මේ ඉදිරියට කරන්නට යන ආදේශනාත් යම් කිසි කෙනෙක් එදා පුක්කුසාති රජතුමා ඇසවාසීම සමාධිමත් සිතකින් ප්‍රඥාව මුල් කරගෙන කියන ධර්මයේ හදවතින් පෙනිපෙනී දැක ඇසුවත් ඒ කියන ධර්මයේ ඒ වෙලාවටම ක්‍රියාත්මක කළොත් සමහර විට මේ ධර්ම ශ්‍රවණය කරන කාලය තුළදීම කෙනෙකුට මාර්ගඵලය සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා ඇති. එසේම වේවා කියලා අපි අදිෂ්ඨාන ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. එසේ නොවත් මේ කරන ලබන ධර්ම දේශනා මාලාව ඇසීම තුළින් ඇති කර ගන්නා පුණ්‍ය ශක්තිය ඒකාන්ත වශයෙන්ම මේ පින්වත් අයට කවදා හෝ දවසක නිවන සැනසීමට හේතු වේවා කියන කරුණාසිත පෙරදරි කරගෙන අපි මේ දේශනාව පවත්වන්නේ. එතකොට චද්ධාතුරු අයම් බික්ඛු පුරිසෝ. චද්ධාතුරු අයම් බික්ඛු පුරිසෝති ඉතිකෝපනේතං උත්තං කිච්චේතං පටිච්ච උත්තං. බුදුරජාණන් වහන්සේ වෙස වදාළා. මේ චද්ධාතුරු අයම් බික්ඛු පුරුෂෝ කියපේක මම යම් කියවනම් ඒ කුමක් සඳහාද භික්ෂුව මා විසින් ප්‍රකාශ කළේ? එහෙම විමසලා පඨවි ධාතු, වාපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මෙන්න මේ ධාතු 6 අරමුණු කරලයි භික්ෂුව මම මේ චද්ධාතුරු අයම් භික්ඛු පුරිසෝ මේ පුරුෂයා කියන්නේ ගැහණිය කියන්නේ සත්‍යා කියන්නේ
මෙන්න මේ ධාතු හයටේ කියලා මම ප්‍රකාශ කළේ. දැන් ඉතින් ඕක කියපු ගමන් නිවන් යන්නට බෑ. මේ ධාතු මනසිකාර භාවනාව දැන් කෙරෙන්නට ඕනේ භාවනාව තුළින් ධර්ම දේශනාව තුළින්. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව. මේක ඉදිරියට අපි විස්තර කරනවා බුද්ධ දේශනාවට අනුකූලවම කරන ආකාරය. ඊළඟට පස්සායතිනෝ අයම් වික්ඛු පුරිසෝති ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. මේ පස්සායතන හයක් කියලා මම යමක් කිව්වනම් මේ මිනිහා කියන්නේ ආයතන හයක් කියලා මම යමක් කිව්වනම් ඒ කුමක් වෙනුවෙන් කුමක් සඳහා මා ඒ ප්‍රකාශ කළාද? ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු සම්පස්සායතනං, සෝත සම්පස්සායතනං, ගාහන සම්පස්සායතනං, ජීවා සම්පස්සායතනං, කාය සම්පස්සායතනං, මනෝ සම්පස්සායතනං. මේ අපේ ඇඟේ තියෙන කොටස් හයක් මේ කියන්නේ. අපේ ඇඟයි මේ බෙදන්නේ. ඇඟ කියන මේ නාම රූප දෙකයි මේ විශ්ලේෂණයකට බඳුන් කරන්නේ. මේ ආයතන හයක් තියෙනවා. පස්ස ආයතනයේ පස්සේ ඇති වෙන ස්ථාන හයක්. මොනවද? චක්ඛායතන, චක්කු සම්පස්සායතනේ, චක්කු සම්පස්සේ ඇති වෙන තැන. සෝත සම්පස්සේ ඇති වෙන තැන, ගාහන සම්පස්සේ, ජීවා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ ඇති වෙන ස්ථාන. මොනවද මේ? අපි කාටත් තේරුම් ගැනීමට පහසු විදිහට කියමු. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මෙන්න මේ හය අරමුණු කරලයි මම මේ විදිහට ප්‍රකාශ කළේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ විදිහට කුක්කුසාර කල්පනාට කියවා. ඊළඟට අට්ඨාරත මනෝපවිචාරෝතිකෝ වික්ඛු අයම් පුරිසෝති ඉතිකෝ පනේතං උත්තං කිච්චේතං පටිච්ච උත්තං. මේ මනෝපවිචාර 18ක් කියලා මම කීවේ කුමක් සඳහාද? මිනිහා කියන්නේ යම් කිසිවක් නෙවෙයි, මිනි මනෝපවිචාර 18ක්. මේ 18 විස්තර කරනවා. චක්කුණා රූපං දිස්සා සෝමනසඨානියං රූපං උපවිචරති, දෝමනසඨානියං රූපං උපවිචරති, උපෙක්ඛඨානියං රූපං උපවිචරති. ඇහැකින් රූපේ දැකලා ඒ රූපේ විමසනවා. සෝමනසඨානියං සතුට ඇති වෙන විදියට සතුටින් යුතුව, සුඛ වේදනාවකින් යුතුව එහෙන් රූපයක් දැකලා ඒ රූපේ විමසනවා. රූපේ ගැන බලනවා. දෝමනසඨානියං රූපං උපවිචරති, දුක ඇති වෙන විදියට. ඒ වගේම එහෙන් රූපේ දැකලා උපෙක්ඛඨානියං රූපං උපවිචරති, සුඛේකුත් දුකේකුත් නැති මදහත් වන විදියකට මෙන්න මේ රූපය විමසනවා. එතකොට ඇහැට රූපයක් පෙන්වනාට පසුව එක්කෝ සුඛ වේදනාවක් ජනිත කරගෙන ඒ ගැන විමසුමක් කරනවා. එහෙම නැත්නම් මේ රූපේම අරමුණු කරමින් දුක් වේදනාවක් ඇති කරගෙන ඒ රූපේ විමසනවා. එහෙම නැත්නම් සුඛකුත් දුකකුත් නැති උපේක්ෂා මදහත් වේදනාවක් ඇති කරගෙන ඒ රූපය බලනවා. මේ විදිහටමයි අනිත් ආයතන. කනට ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දේ අරමුණු කරගෙන සෝමනසඨානියං සද්දං උපවිචරති, සතුටු සිතින් යුතුව ඒ ශබ්දේ විමසනවා. නැත්නම් දුකින්, නැත්නම් මදහත් වේදනාවකින්. නාසයට ගඳ සුවඳක් දැනුණා. ඒ වගේම එක්කෝ සුවයෙන්, නැත්නම් දුකින්, නැත්නම් මදහත් බවකින් ඒක දිශා බලනවා, අරමුණ විමසනවා. දිවට ශරීරයක් දැනුණත් එහෙමයි. කයට ස්පර්ශයක් දැනුණත් එහෙමයි. මනසට යම් කිසි දෙයක් අරමුණු වුණත් එහෙමයි. ඒකිනුත් අපිට එක්කෝ සුඛ වේදනාවක්, දුක්ඛ වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ගෙන දෙන ආකාරයට ඒ රූපේ අපි ඒ සද්දේ මනසට අරමුණු වුණු ධර්මාරම්මණය විමසනවා. මෙහෙම විමසනකොට ඇහැට කොටස් තුනක්, ඒ වගේම අනිත් ඉන්ද්‍රියන්ට එක එකට කොටස් තුනක් වුණාට පසුව අට්ඨාරස මනෝපවිචාර 18ක් වෙනවා. මේ 18 නිසා තමයි සංසාරය දිග්ගැසෙන්නේ. මේ 18 තමයි 36ක් වෙන්නේ. මේ සත්‍යංගේ පද 36ක් කියලා.
ඒක වෙන සූත්‍රයක බුදු පියාණන් වහන්සේ පැහැදිලිව වදාළා. එතකොට මේ තුලින් තමයි සංසාර ගමන දික් වෙන්නේ. මෙතෙන්දී විතර වෙන්නේ ගැඹුරු ධර්මයක් පටිච්ච සමුප්පාද ධර්මයක්. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් තමයි පටිච්ච සමුප්පාදේ නවත්වන නිවනට පත් කරන ධර්මයක් මතුවන්නේ. ඇත්ත වශයෙන්ම අර කලින් කියපු ධාතු වශයෙන් බැලීමෙන් උත් නිර්වාණය සාක්ෂාත් වෙනවා. ආයතන හය වශයෙන් බැලීමෙන් නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්. මේ කියපු මනෝපවිචාර 18 අනුව බැලීමෙන් ඒකාන්තයෙන්ම අපට නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මා හිතන්නේ පුප්පුසාද රජතුමා මේ එක එක අවස්ථාවකදීම එක එක මාර්ගයක් ඵලයක් ලබන්නට ඇතිය කියලා. එතකොට අපි ධාතු 6 ගැන අද කතා කරමු පොඩ්ඩක් තව පැය භාගයක විතර කාලයක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු අපි මෙන්න මේ ධාතු හයට තමයි ගැහණියෙක් කියන්නේ, මිනිහෙක් කියන්නේ, මමෙක් කියන්නේ. ඇත්ත වශයෙන්ම මේ ධාතු හරියට බෙදලා වෙන් කළොත් මම කියලා, මගේ කියලා, ගැහණියක් කියලා, ආත්මයක් කියලා ගන්නට තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. තත්ත්වයක් නැහැ. ඒක නිසාම මේ ශූන්‍ය දර්ශනය අපට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. පඨවි ධාතුව කියන්නේ තද වෙන ස්වરૂපේ පස් ගතිය. ආපෝ ධාතුව කියන්නේ වැగిරෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය, නැත්නම් තෙත් ගතිය. එතකොට තේජෝ ධාතුව කියන්නේ රස්නි ගතිය, වායෝ ධාතුව කියන්නේ පිම්බෙන ගතිය. මේ සරල දේශනා මේ පින්වත් අයට කියන්නේ මේවා වෙන අවබෝධයක් මේ පින්වත් අයට තරංගුවට නැති නිසා. එතකොට අපි හිතමු උදාහරණයකට මේ ගහක් ගත්තයි කියලා අමු ගහක්. ඒ අමු ගහ ගත්තොත් ගහේ කඳක් කියලා උදාහරණයක් හිතන්න. ඒ කඳේ වතුර ගතියක් තිබෙනවා. සමහර විට ගහ කැපුවට පස්සේ වතුර වැක්කිරෙනවා, නැත්නම් පොත්ත ගැලුවට පස්සේ වතුර ගතියක් පේනවා. ඒ ගහේ සීතල ගතියක්, උෂ්ණ ගතියක් ඒ අපි ගත්ත දීකවැල්ලේ තියෙනවා. ඒක පිම්බිලා වගේ තියෙන්නේ. ඒ පිම්බිච්ච බව තේරෙනවා. වතුර ගතිය ඈත් වෙලා, හුලං ගතිය ඈත් වෙලා දී කැල්ලක් බවට පත් වුණාට පස්සේ දර කැල් අර දී මේ ගහේ කොටස අර පිම්බිච්ච ගතිය අඩු වෙන නිසා හැකිලිලා දර කැල්ලක් බවට පත් වෙනවා. ඒකෙන් තේරුම් ගන්නට ඕනේ මේක පිම්බිලා තියෙන දෙයක් කියලා. ඊළඟට මේකේ දර කැල්ල පොළොවට දැම්මොත් එහෙම ටිකින් ටික දිර දිරා පොළොවට පස් වෙනවා. ඒ පස් වෙන එකට තමයි පස් ගතිය, පඨවි ගතිය කියලා අපි කියන්නේ. මේක තේරුණාද? එතකොට අපි තව උදාහරණයක් ගමු. මේ ගහක තියෙන කොළයක් අපි ගන්නවා. මේ කොළය අපි තලලා මිරිකනවා. මිරිකනකොට ඒකේ ඉස්ම ලැබෙනවා. ඒ ඉස්ම ගතියට තමයි කොළේ තිබුණ ආපෝ ගතිය කියලා කියන්නේ. අපට කොළේ බැලුව ගමන් ඒකේ ආපෝ තියනවාද කියලා, වතුර තියනවාද කියලා පේන්නේ නැහැ. නමුත් කොළේ පොඩි කරලා ගත්තට පස්සේ, තල්ලා ගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙන වතුර අපට පේනවා මිරිකලා ඉස්ම වශයෙන්. එතකොට දැන් කල්පනා කරන්න ඕනේ කොළේක වතුර තියනවායි කියලා. ඒක පේන්නට ඕනේ දැන්. එතකොට ඒ කොළේ අල්ලනකොට සීතලක් දැනෙනවා, නැත්නම් රස්නයක් දැනෙනවා. අපිට තේරෙන්නට ඕනේ එතන තේජෝ ගතිය තියනවායි කියලා. ඊළඟට ඒ කොළයේ දැන් ප්‍රබෝධම ස්වરૂපයක්, පිම්බිච්ච ස්වરૂපයක් තියෙනවා. අපි හිතන්නේ මේ කොළේ බිමට වැටිලා වේල්ලා ඇකිල්ලා ගිය එකකුයි අමු කොළේකුයි දෙක තියලා සසඳලා බැලුවොත් අපට පේනවා අර පිම්බිච්ච ස්වરૂපයේ වේලිච්ච එකේ නැති බව. කොළේ කම්ම හතට පිම්බිලා වගේ තිබුණා, වේලෙනකොට කර වෙලා යනකොට අර පිම්බිච්ච ස්වરૂපේ නැහැ. ඒකෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් මේ වායෝ ධාතුව මේ කොළේ තියෙනවනේ කියලා. දැන් මේ කොළේ පොළොවට වැටුණා, වැටිලා දැන් දිරා ගිහිල්ලා පස් වෙනවා. ඒ පස් වෙන ගතිය තමයි ඒ කොළේ තියෙන පඨවි ගතිය. දැන් තේරෙන්න ඕනේ එක කොළයක් ගත්තත් ගහක තියෙන ඒකෙත් තියෙනවා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා. මේ වගේ තමයි මේ ලෝකේ තියෙන සෑම ධර්මයක්ම. අපි හිතමු වතුර ටිකක් ගත්තා කියලා. වතුරෙත් පඨවි ගතියක් තියෙනවා.
වතුරේ පටවි ගතිය තමයි අපි වතුර අයිස් බවට පත් කරලා කැට වුණාට පස්සේ අතට අවු වෙන තත්ත්වය තමයි වතුරේ තියෙන පටවි ගතිය. ඒ වතුරේ සීතල ගතියක් තියෙනවා නැත්නම් උෂ්ණ ගතියක් තියෙනවා. ඒක තමයි ඒ තියෙන තේජෝ ගතිය. වතුරේ වතුර ගතිය ගැන කතා කරන්නට දෙයක් නැහැ. මේ විදිහට ලෝකයේ තියෙන ඕනෑම එකක් අරගත්තාට පසුව අපිට පුළුවන් මේ පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ කියලා ධාතු හතරෙනුයි මේක නිර්මිත වෙලා තියෙන්නේ කියලා. මේක අමතරව මේ සෑම ධාතු හතරක් සමගම එකට බැඳිච්ච තවත් ධාතු කොටස් හතරක් තියෙනවා. මොකද්ද? මේවා නම් ටිකක් ඉතින් මේගොල්ලන්ට අමහිරි වෙන්නත් පුළුවන්. ඒ වුණාට අහගෙන ඉන්න. වර්ණයක් තියෙනවා, පාටක්. ගහක් ගත්තත්, කොළයක් ගත්තත්, කුමක් ගත්තත් ඇහැට පෙනෙන පාටක් තියෙනවා. වර්ණ. ඒ ඕනෑම එකක ඒක පවතිනවා. සමහර විට ඒ වර්ණය අඩු වෙන්නට පුළුවන්. මේ ධාතු කොටස් එකතු වීම නිසායි වර්ණය හැදෙන්නේ. කියන්නේ අපි ඉස්කෝලේ යනකොට කරලා තියෙනවා නිල් පාටයි රතු පාටයි එකතු කරාම දම් පාටක් දොරේ හැදෙනවා මට මතක හැටියට. ඒ වගේ නොයෙක් දේවල් එකතු වෙලයි මේ පාට හැදිලා තියෙන්නේ. මේ විදිහට මේ ධාතු කොටස් හතරේ සංයෝජනය නිසා නොයෙක් ආකාර පාට වලින් මේ ලෝකයේ නිර්මිත වෙලා තියෙනවා. එතකොට ධාතු කොටස් වල පාටකුත් තියෙනවා. ඊළඟට වර්ණ ගඳක් තියෙනවා. ගඳක් කියන්නේ නාසයට දැනෙන ස්වરૂපයක්. ඒක සුවඳක් ගඳක් කියලා වෙන්නට පුළුවන්, සුවඳක් වෙන්නට පුළුවන්, නැත්නම් දුබලක් වෙන්නට පුළුවන්. දෙකටම අපි ගන්ධය කියලා කියනවා. සමහර වෙලාවට ඒක එතරම් සියුම් විදිහට තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. මොකද ඒ එක කියලා තියෙන කොටස් සියුම් නිසා, අඩු නිසා. උදාහරණයක් කියන්න ගඳ තියෙන දෙයක් මෙතන ගොඩක් තියෙනවා. මේක මේ ශාලාව පුරාම පතුරවල හැලුවොත් ඉතා පුංචි කැලලක් ගත්තොත් අපිට ඒ ගඳ තේරෙන්නේ නැති තත්ත්වයක්. ඒකෙන් අදහස් කරන්නේ මේ පුංචි කැලලේ ගඳ නැහැ කියලා. අපේ ගහන ප්‍රසාදය ප්‍රමාණවත් නැහැ, සියුම් නැහැ. අර පුංචි කැලලේ තියෙන ගඳ සුවඳ දැනෙන්නට. සමහර විට බලන්නට නම් ඒක දැනගන්නට පුළුවන්. ඔවුන්ගේ ඉව ඒ තරම් ප්‍රබලයි. එතකොට වර්ණ, ගන්ධ, රස, ඕජාවක් තියෙනවා ඉතින්. මේ විදිහට ඕනෑම ධාතු කොටසක් ගත්තාම හැදිලා තියෙන්නේ මෙන්න මේ ධාතු කොටස් 8න් කියන එක දැන් තේරුම් ගන්න. මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒක හතරට අමතරව වර්ණ, ගන්ධ, රස, ඕජා. මේවා බාහිර ලෝකයේ මෙලෙස මේවෙන් සැදිලා තියෙන ආකාරය මේ සැදිලා තියෙන ආකාරය මේ පින්වත් අයට දැන් පෙනෙන්නට ඕනේ. දැන් මේ බාහිර ලෝකයට දේශ බැලු විමසුම් ඇස අපේ රූපස්කන්ධයට දැන් යොමු කරන්නට ඕනේ. මේ අපේ ඇඟ සැදිලා තියෙන්නේ කුමකින්ද කියලා. මේ ඇඟේ තියෙන්නේ මොකක්ද කියලා. මේවට රැවටිලා ඉන්නේ ගැහණියක් ඉන්නවය, මිනිහෙක් ඉන්නවය කියලා ඇයි කියන එක අවබෝධ වීමට මේ ධාතු හතර ලෙසින්ම දකින්නට ඕන. එහෙම නැත්නම් ධාතු හතර එක එක හැඩවලට තියෙන්නට පුළුවන්. කොයි හැඩයක තිබුණත් ඒ හැඩය මේවා තියෙන ධාතු. දැන් උදාහරණයක් මෙතන වැඩිපුර කාන්තාපස්සේ ඉන්නේ. අපි හිතමු පිටි ටිකක් අරගෙන බැදලා ඌකට මේ පැණි ටිකක් එහෙම දාලා ගුලි කරනවා. එකම පැණි ටික එතකොට අපි ඒකට අග්ගලා කියනවා. ඒ පිටි ටිකම අපි හතරස් විදියට හරි දිගට හරි කපපුවාම ඒවට අපි අලුවා කියනවා. ඇත්ත වශයෙන්ම අපි හිතුවට අලුවාය කියලා, අපි හිතුවට අග්ගලාය කියලා දෙකම එක පිටි වලින් හදපු දෙයක්. දෙකේම තියෙන එක හැඩයට අනුව අපි ඒවට ඉතින් උස් පහත් භේදයකට දාගන්නවා. ඇත්ත වශයෙන් දෙකේම තියෙන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර, වර්ණ ගන්ධ රස ඕජා කියන කොටස් හතරක් පමණයි. මේක තේරුණාද? එතකොට කොයි ආකාරයෙන් කොයි හැඩයට නිර්මිත වුණත්, කොයි දෙයක් වුණත් මේ ධාතු හතරේ සම්මිශ්‍රණයක් හැර අන් කිසිවක් එහි දක්නට නැහැ. දැන් අපි කතා කරමු අපේ ශරීරය ගැන. අපේ ශරීරයේ ගැහණියක් කියලා අපි ගන්නවා, මිනිහෙක් කියලා ගන්නවා, සත්ත්වයෙක් කියලා ගන්නවා. මේ ශරීරය පටන් ගත්තෙම මොනවෙන්ද? මව් කුසට පහළ වෙනකොටම ඉස්සල්ලාම පිළිසිඳ ගන්න අවස්ථාවේදීම මේ ශරීරය හැදෙන්නට පටන් ගත්තේ කුමකින්ද? දන්නවා ඇති කුමකින්ද කියලා.
ඒවා මොනවද? සත්වයෝද, පුද්ගලයෝද, ගැහැණුද, මිනිසුද? එහෙම නැත්නම් මේ සෙම් සුටු වැනි ධාතුද? දැන් කල්පනා කරන්න අපි සෙම් ටිකක් සුටු ටිකක් ඇත්තට හොරලා දානවා. මේකේ වතුර ගතියක් තියෙනවා. ඒක දන්නවා කවුරුත්. ඒකේ සීතලක් හෝ රස්නයක් තියෙනවා. ඒක දන්නවා කවුරුත්. ඒවා වේලිලා පස් වෙන ගතියක් තියෙනවා. ඒකත් කාටත් තේරෙන්නට ඕන. එතකොට ඒක පිම්බිලා වගේ තියෙනවා. ඒකත් තේරෙන්නට ඕන. එතකොට එකම සුටු ටිකක් සෙම් ටිකක් ගත්තත් ඒකේ තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. අපේ රූපස්කන්ධයේ ඉස්සල්ලාම හැදුණු ධාතු කොටස් දෙක දැන් ඔය සෙම් වල සොටු වල තිබුණු ධාතු හතරට ආදේශ කරලා බලන්න. ඒකේ විදිහට හිතලා බලන්න. සෙම් වල සොටු වල මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර තිබුණා තියෙනවා. ඒ වගේම අපි පටන් ගන්න වෙලාවේ රූපේ පහළ වෙන වෙලාවේ තිබුණු ඒ සෙම් සොටු වැනි ධාතු කොටස් වල තිබුණේ ප්‍රශ්නයක් තිබුණා. ඒකේ ඇලෙන ගතියක් තිබුණා, වෙදින ගතියක්. ඒක පිම්බිලා වගේ තියෙන ගතියකුත් තිබුණා. ඒක වේල යන පටවි ගතියකුත් තිබුණා. අපි හැදිච්ච බීජය එතකොට පටවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු. ඒක අපේද නැත්නම් අම්මගේද තාත්තගේද? එහෙමනම් ඒක අම්මගේ තාත්තගේකට මම කියලා මගේ කියලා ගන්නවා නම් ඒක හරිද වැරදිද? එතකොට අපි පටන් ගන්නකොටම ඒ අම්මගේ තාත්තගේ ධාතු කොටස මම කියලා මගේ කියලා අපේ නොදත්කම නිසා මෙහෙම අල්ලාගත්තා. ඒ අල්ලා ගැනීම තමයි දිගින් දිගටම මෙලෙස අපි අල්ලාගෙන එන්නේ. එතකොට අල්ලාගත්තු තැනම වැරදි. හටගත්තු බීජයේම වැරදි. ඒ හටගත්තු බීජයේ සත්‍යයක් නැති බව මේ ඇයට පේන්නට ඕන. දැන් ඒ හටගත්තු බීජයේ ගැහැණියක් කියලා දෙයක් නැති බව පේන්නට ඕන. ඒ හටගත්තු බීජයේ කියන්නේ අන් කිසිවක් නෙවෙයි පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ. ඒකෙත් පාටක් තියෙනවා, ඒකෙත් ගඳක් තියෙනවා, ඒකෙත් රසක් තියෙනවා, ඒකෙත් ඕජාවක් තියෙනවා. වර්ණ ගන්ධ රස ඕජාය කියන ධාතු කොටස් 8. මේවා මම නොවන බව, මගේ නොවන බව සුත්තමේ ඥානයේ වශයෙන් ඇති කරගත් මේ ඥානය තුලින් මේ පින්වත් අයට අවබෝධ වෙන්නට ඕන. එතකොට මේ ඇඟ ඒ විදිහට පටන් ගත්තා. දැන් මේක වැඩෙනවා ක්‍රමානුකූලව ටිකින් ටික. කුමකින්ද මවගේ ඉස්සල්ලා මව කුසීට පහළ වුණ ඒ කලල රූප අවස්ථාව වැඩෙන්නේ කුමක් නිසාද? කුමක් ආහාර කොටගෙනද? අම්මා ගන්න ආහාර. තවත් හේතු තියෙන්නට. අම්මා ගන්න ආහාර වල මොනවද තියෙන්නේ? අම්මගේ ලේ හරි මොනවා හරි ආහාර වල තියෙනවද? ලේ කියමුකෝ, අම්මගේ ලේ කියමුකෝ. ලේ වල තියෙනවා රස්නයක්. ලේ වල තියෙනවා සීතලක්. ඒක තේජෝ ධාතුව. ලේ වැగిරෙන බව දන්නවා. ඒක ආපෝ ධාතුව. ලේ පැටි ගැහෙන ස්වරූපයක් තියෙනවා. මේ අය දැකලා ඇති පස් වෙන ගතිය. ඒක තමයි ලේ වල තියෙන පඨවි ගතිය. ලේ බින්දුවක් ගත්තම පිම්බිලා වගේ තියෙනවා. ඒක තමයි ආපෝ ගතිය. එතකොට ඉස්සල්ලාම පටන් ගත්තේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වලින්. ඒක ක්‍රමානුකූලව මෙලෙස වැඩෙන්නට පටන් ගත්තේ බාහිර වශයෙන් ආපෝ පඨවි ධාතු වලින්, ආපෝ ධාතු වලින්, තේජෝ ධාතු වලින්, වායෝ ධාතු වලින්. ඒ අම්මගෙන් මේ ශරීරේ හැදිච්ච පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස් මමද මගේ කියලා ගන්නට පුළුවන්ද? අවංකවම කල්පනා කරන්න. ඒක අපි මම කියලා හිතුවට මමද මගේද කියලා. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒක බාහිර වශයෙන් ආපු දෙයක්. ඒ බාහිර වශයෙන් ආපු දෙයට නේද අපි මේ මම කියලා මගේ කියලා ගත්තේ. ඒක කල්පනා කරන්න ගැඹුරින්. එතකොට ඒක හරිද? එහෙම ඒක ගත්තනම් ඒක මෝඩකමක් නෙවෙයිද? මෝඩකමක් නේද? ඒකාන්තයෙන් මේක මෝඩකමක්. එතකොට ඔන්න දැන් වැඩිගෙන ඇවිල්ලා කවදා හෝ දවසක මව කුසෙන් දී වෙනවා. දී වුණාට පස්සේ මේ ශරීරයේ වැඩෙන්නේ මේ தත්ත්වයට කුමක් ආහාර කොටගෙනද? කුමක් හේතු කොටගෙනද?
දැන් බාහිර වශයෙන් අපි ගන්න එළවලු වලින් ආහාර වලින් බත් වලින් මෙල පාන් වලින් නොඑක ආකාර මස් මාළු කනවා නම් ඒ වෙන්නේ මේවා කොට ඇසුනේ. අපි දැන් හිතන්න බාහිර වශයෙන් තියෙන බත් ටිකක මොනවද තියෙන්නේ? බත් ඇටයක් ගත්ත ඒක මොනවද තියෙන්නේ? ඒකේ රස්නේ ගතියක් තියෙනවා, සීතල ගතියක් තියෙනවා. ඒකේ වතුර ගතියක් තියෙනවා. බත් ඇටයක වතුර ගතියක් තියෙනවා. ඒකේ පිම්බිච්ච ස්වරූපයක් තියෙනවා. ඒකේ පස් වෙන ගතියක් තියෙනවා. ඒක නෙවෙයි පාම් පිටි කරන්නේ. පස් වෙන ගතියක් තියෙනවා. මොනවද ඒවා තියෙන්නේ? පඨවි ධාතුව, ආපෝ ධාතුව. එතකොට මේ ශරීරයේ මේ විදිහට ගොඩ ගැහිලා මේ ලුක්ුවට අඩි 6ක් විතරට පෙන්눔 කරන්නේ කුමකින්ද? බාහිර වශයෙන් ගත්තොත් පඨවි වලින්, ආපෝ වලින්, තේජෝ වලින් වාගේ පේනවද දැන්? එතකොට බාහිර වශයෙන් දැන් හිතන්න මම මේ භූමියට ආවේ දැන් මාස ගානකට උඩදී මේ ඉන්න පිරිස කවුරුත් හඳුනන්නේ නැහැ. දැන් මේ කෙනෙක් මං යාළු වෙලා මේ මගේ මිත්‍රයා කියලා හඳුනා ගන්නවා. මේ මගේ යාළුවෙක්, මගේ මිත්‍රයෙක් මං හඳුනන කෙනෙක්. මේ ඉඳි ඉස්සෙල්ලා මං එයා දන්නෙත් නැහැ, දැකලත් නැහැ. මේ පස්සේ ආපු කෙනෙක් මම කියලා, මගේ කියලා, මගේ යාළුවා කියලා අපි ගත්තේ. මේ පස්සේ ඇති වෙච්චි අපේ මේ ඇඟ නේද මම කියලා, මගේ කියලා මේ ගන්න. අර වගේ නේද? ටිකක් කල්පනා කරලා බලන්න බොරුද ඇත්තද කියලා. එතකොට මේ පස්සේ ඇති වෙච්ච පඨවි ආපෝ තේජෝ වායුවකට තමයි මම කියලා මගේ කියලා ගත්තේ. ඒක හරිද? ඒක වැරදිද? ඒක මම කියලා ගන්නවා නම් ඒක මෝඩකමක් නෙවෙයිද? නැත්නම් ඒක ප්‍රඥාවක්ද? සම්පූර්ණයෙන් මුලාවක් නේද? දැන් මේ මුලාවට තමයි අපි පහර ගහන්න යන්නේ මේ අපි යන්නේ කුමක් සඳහාද? සක්කාය දිට්ඨිය මම මගේ කියන හැඟීම මගේ ආත්මය කියන එක සම්පූර්ණයෙන් සුණු විසුණු කරලා යන්නට. දැන් මේ අවබෝධයේ මේ පින්වත්තාගේ හද තුලින් මතුවෙනවා නම් සක්කාය දිට්ඨිය ටිකක් සෙලවෙන්නට ඕන. එතකොට මේ සක්කාය දිට්ඨිය මගේ ආත්මයක් තියෙනවා, නිත්‍යෝ දෝසාරෝ ආත්මයක් තියෙනවා මම කියලා මගේ කියලා යමක් මේ රූපස්කන්ධය තුල ගන්නට තියෙනවායි කියන හැඟීම දැන් ටිකක් සෙලවෙන්නට ඕනේ. හරියට හදවත තුලින් මේ ධර්මයේ ඇසුණා. මේවා ගෙදර ගිහිල්ලා කරන්නට නෙවෙයි, මේ අවස්ථාවෙම දකින්නට උත්සාහ කරන්න. එතකොට අපි මව කුසේ උපදිනකොටම මේ උපදිච්ච බිහිදී අපේ ළඟ තිබුණාද? අපි ගිනාවද මේ ලෝකෙන් මේ ලෝකෙට රූප කොටසක්. එතකොට ඒ පටන් ගත්ත දේ පස්සේ ආපු දෙයක් නේද? ඒ පටන් ගත්ත දේ පස්සේ ගත්තු අම්මගේ ආහාර නිසා නේද ක්‍රමයෙන් දිනුනේ. ඒ පස්සේ හැදිච්ච දෙයකට නේද අපි මම මගේ කියලා ගත්තේ. ඉපදුනාට පස්සේ නැවතත් මේක බාහිර වශයෙන් ගොඩ ගැහෙනවා, ලුකු වෙනවා, කුඩා වෙනවා, කෙට්ටු වෙනවා, මහත් වෙනවා, උස් වෙනවා නේද? එතකොට මේ පස්සේ ධාතු වලින් හැදිච්ච දෙයක් මම කියලා, මගේ කියලා අපි ගන්නා ගත්තා. ඒක සම්පූර්ණ මුලාවක්. මේ බව දැන් අවබෝධ කරගන්න. දැන් අපි බලමු ගැහණියෙක් මිනිහෙක් කියන தත්ත්වය. අලුවාය අග්ගලාය කියලා අපි ඉස්සෙල්ලා උදාහරණයක් කිව්වා. එකම පිටි ටිකින් රවුමට ගුලි කරලා අපි ඒවට අග්ගලා කියලා සංඥාවක් දාගෙන ඒක ටිකක් පහත් තත්ත්වයේ කැවිලි වර්ගයක්. ඒකට ඒ පිටි ටිකම ටිකක් දිග රටට හරියවන්න මෙහෙම විදියට කැපුවාම ඒකම අපි අග්ගලා කියලා ඒකට කියන්නේ අලුවා කියලා ඒකට ටිකක් උසස් සංඥාවක්. දෙකේම තියෙන්නේ ධාතු හතර හැර අන් කිසිවක් නෙවෙයි. දැන් මගේ රූපේ පිරිමිගේ රූපේ හැදුනේ කොහොමද? ගැහණියෙකුගේ රූපේ හැදෙන්නේ කොහොමද? ගැහණියෙකුගේ රූපේ උට වෙනස් ආකාරයකින් හැදෙනවද? එහෙම නැත්නම් මිනිහෙකුගේ රූපේ වෙනස් ආකාරයකින් හැදෙනවද? වෙනසක් තියෙනවා නම් තියෙන්නේ වෛද්‍ය විද්‍යාවේ කියන විදිහට අර මන් දන්නේ මේක පොතේ දුරට මට මතක හැටියට හරිද කියලා ගැහණියෙක් හැදෙන්න නම් පියාගේ ධාතු කොටස් දෙකයි, මවගේ එක ධාතු කොටසයි.
පුරුෂයෙක් හැදෙන්නට නම් පියාගේ කොටසයි මවගේ දෙකයි දුන්නොම සංයෝජනයක් තියෙනවා කියලා වෛද්‍ය පොත්වල තියෙනවා. අපි හිතමු උදාහරණයකට මවගේ වට x කියලා මවගේ පියාගේ වට y කියලා. s දෙකකුයි y එකකුයි ආවම පිරිමියෙක් නම් y දෙකකුයි x එකකුයි ආවම ගැහණියක් වෙනවයි කියලා ඔන්නෝම. එතකොට මේ දෙකේ මොනවද තියෙන්නේ? කොටස් දෙකකුයි එකකුයි එකතු වුණත් එකයි. කොටස් එකකුයි දෙකකුයි එකතු වුණත් එකයි. මේ කියපු කතාව නම් පැටලිය කාටද? තේරුණාද? එතකොට ගැහණියක් හැදෙන්න ආධාර වුණෙත් පිරිමියෙක් හදන්න ආධාර වුණෙත් අන් කිසිවක් නෙවෙයි. හැබැයි සංයෝජනේ ටිකක් වෙනස්. මොකද පිරිමියෙක් හැදෙන්න තිබ්බ සංයෝජනේ භාගයයි ගැහණියෙක් හැදෙන්න තිබ්බ සංයෝජනේ වගේ දෙකක් පිරිමියෙක් හැදෙන්න. ඒ වහනේ තියෙන්නේ. එමයි වෛද්‍ය විද්‍යාව කියන්නේ. එතකොට හටගත්තු තැනම ගැහණියෙකුත් නැහැ පිරිමියෙකුත් නැහැ. අපි මේ ගැහණි පුරුෂින් බෙහෙදය අර අංගලා අලුවා කියන බෙහෙදේ වගේ. එතකොට ගැහණියෙකුගේ රූප කොටසක් ගන්නවා. අපි හිතමු ගැහණියෙකුගේ මස් ටිකක් දැන් අපි ඇඟ බෙදන්නට යන්නේ. ගැහණියෙකුගේ මස් ටිකක් ගන්නවා, පිරිමියෙකුගේ මස් ටිකක් මෙතන ගන්නවා, දෙක මෙතන තියෙනවා. උදාහරණයක් කියන්න මේ මාළු උක් ටිකක් කියලා. කියන්නේ තෝරකගේ මාළු ටිකකුයි තෝර දෙනෙකුගේ මාළු තෝරියෙකුගේ මාළු ටිකකුයි කියලා හිතන්නකො. ඒ දෙක අරගත්තාම මේකේ වෙනසක් තියනවාද? ඒ වගේ අපි හිතමු මගේ මිනිහෙකුගේ මස් කෑල්ලකුයි ගැහණියෙකුගේ මස් කෑල්ලකුයි මෙතන තියෙනවා. දෙකේම තියෙන්නේ මොනවද? රත් පැහැයෙන්ම තියෙනවා. ගඳ ඒ වගේමයි. රසයක් තියෙනවා දෙකම ඒ වගේ. ඕජාවත් ඒ වගේ. ඒ වගේ තමයි ඒකේ තියෙන වතුර ගතිය. ඒ වගේ වැగిරෙන ගතිය, රස්නි ගතිය, පස් ගතිය. එතකොට දෙකේම තියෙන මොනවද? පඨවියයි ආපෝයි තේජෝයි වායු කොටස් හතර. ගැහණියෙකුගේ සොටු ටිකකුයි මිනිහෙකුගේ සොටු ටිකකුයි අතර වෙනසක් තිබෙනවද? ගැහණියෙකුගේ ඇටකටුයි මිනිහෙකුගේ ඇටකටුයි ගන්නවා. මේවා සමහර විට මුඩු වෙන්න පුළුවන්, දිග වෙන්න පුළුවන්, කොට වෙන්නත් පුළුවන්. එහෙම නෙවෙයි ධාතු වශයෙන් බලපුවාම ඒ කිසි එකක් ගන්නට නෑ. අපි හිතන්නේ මේ කොණ්ඩයක් කපලා දානවා කෙනෙකුගේ ගැහණියෙකුගේ කොටට කපුව ගැහණියෙකුගේ කොණ්ඩ ටිකුත් කපලා දානවා. දෙකක් එකතු කළොත් එහෙම අපිට මෙයාගේ ගැහණිගේ කොණ්ඩේ මිනිහගේ කොණ්ඩේ කියලා ගන්නට දෙයක් නෑ. ලේ ගත්තොත් ගැහණිගේ ලේ වෙනස් B පොසිටිව් නැත්නම් මිනිහගේ ලේ B නෙගටිව් කියලා එහෙම කරන්නට බෑ. දෙකම ලේ වශයෙන් එකයි. අසුචි ගත්තත් එහෙමයි, මූත්‍රා ගත්තත් එහෙමයි, ලේ ගත්තත් එහෙමයි, සරව ගත්තත් එහෙමයි, දහඩිය ගත්තත් එහෙමයි, වැగిරෙන කොයි දේවල් ගත්තත් එහෙමයි. තේරුණාද? මස් ගත්තත් එහෙමයි, ඇට ගත්තත් එහෙමයි, දත් ගත්තත් එහෙමයි. අපි මේ දතක් ගලවලා දානවා, ගෑණියෙකුගේ දතක් ගලවලා මෙතන දානවා. දත් දෙක දිව්වට පස්සේ කෙනෙකුට කියන්න බෑ මේ ගෑණියෙකුගේ දතේ මේ පිරිමියෙකුගේ දතේ කියලා. වෛද්‍ය විද්‍යාව නම් ඉතින් මේ විදිහට කරලා පරීක්ෂණ කරයි. එහෙම නෙවෙයි පීඑවැසෙන් බලුවාම එහෙම දෙයක් නෙවෙයි. ඒ වගේ මේ ශරීරයේ සෑම කොටසක්ම වෙන් කරලා බැලුවොත් එහෙම ගැහණියක් කියන්නටවත් පිරිමියෙක් කියන්නටවත් දෙයක් නෑ. එක එක ආකාර හැඩවලට මේ ධාතු කොටස් වෙන් හැදිලා තියෙනවා. ඒකට කරන්නේ දැන් පඨවි ධාතුව අධික වුණොත් ඒක ඕලාරිකයි ගොරෝසුයි. පඨවි ධාතුව මුද්දු වුණොත් ඒක ලාමකයි මුද්දුයි. තේරුණාද? ඊළඟට හුලං මේ වැඩි වුණාම බඩවල ඉස්සරහට පිම්බිලා හුලං මේ මඩ වුණාම බඩ ඇකිලිලා. ඉතින් මිනිහෙකුගේ බඩේ රැලි දාන්න පුළුවන්, ගෑණියෙකුගේ බඩේ ඉස්සරහට නිරන්න පුළුවන් වායු ධාතුවේ වෙනසක්. එහෙම නේද කියපු කතාව. මේ අනුව බලපුවාම ගෑණියෙක් කියන්න මිනිහෙක් කියන්න දෙයක් නෑ. අපේ ශරීරයේ සම්පූර්ණයෙන්ම ධාතු හතරක්. ඒකට අනුයුක්ත වූ සම්බන්ධ වූ සෙසු ධාතු කොටස් හතරකින් නිර්මිත වෙලා තියෙනවා. මේ උදාහරණයකට දැන් අපි හිතන්න නියපොත කපන එකක් අරගෙන ඒකේ තියනවාට මෙහෙම පූර්ණ කෑල්ලක් මේ නියපොත්තක් අරන් මෙහෙම සූරනවා. මදිනකොට පිටි වෙලා පුංචි කෑලි අපිට දකින්නට පුළුවන්. මේ කෑලි ටිකේ එකතු වෙලා තියෙන එක නිසා නේද මේ නියපොත්තක් වශයෙන් පේන්නේ. හොඳට කල්පනා කරන්න. දැන් දත් දොස්තර මහතුරු දත් මදිනකොට දත් බඳින තැන්වල මේ දත් ගානවලු. ඒතර වගේ එතකොට කුඩු වර්ගයක් ඉතුරු වෙන්නේ. ඒ කුඩු ටිකේ එකතුව තමයි අර පාම් පිටි ටික කුඩු කරලා තියෙන පාම් පිටි ටික පැණි ටිකක් දාපුවාට පස්සේ ආපෝ ධාතුව දැම්මට පස්සේ ගුලි වෙනවා. හෙටි ගෑනේ. ඒ වගේ මේ නියපොත්තේ තියෙන පස් ගතිය අර කුඩු ගතිය ආපෝ ධාතුව එකතු වෙච්ච නිසා කැටි ගහනවා. දැන් බලන්න නියපොත්තේ ආපෝ ධාතුව තියෙන ආකාරය. තේරෙනවද?
දැන් ආයසරයක් කියන්නම දැන් පාන් පිටි ටික මින්නලා ඒකට පැණි ටිකක් දාන්නට පස්සේ ඒ පැණි ටික ඒක ගුලි කරලා කැටි ගන්න ඕනේ. නැත්නම් සිමෙන්ති ටිකට වතුර ටිකක් දාපුවාම ටංකාර කුණු ටික කැටයක් බවට පත් වෙනවා. කැටයක් බවට පත් වෙන්නේ මොකෙන්ද? අර වතුර ගතියෙන් එක එක පුංචි පුංචි කෑලි එකට ඇලෙනවා. එතකොට සිමෙන්ති කැටේ තුල වතුර තියෙනවා. මේක තේරුම් ගන්න. අන්න ඒ වගේ මේ නියපොත්ත අපි හීරුවොත් එහෙම පුංචි පුංචි කුටස් වලට එතන ධාතු ගොඩක් තියෙනවා කුඩු ගොඩක්. මේ කුඩු ගොඩ ඇලිලා තියෙනවා වතුරෙන්. මේක මේ විදිහට තියෙන නිසා අපි මේකට නියපොත්ත කියලා කතා කරනවා. නමුත් සත්‍ය වශයෙන් නියපොත්ත කියලා දෙයක් අපිට ගන්නට නැහැ. අර කුඩු ටික වෙන් කරලා ගත්තට පස්සේ අපිට ඒක නියපොත්තක් කියලා දෙයක් නැති බව දකින්නට පුළුවන් වෙනවා. දපුතුත් තියෙනවා. අපි මෙතන තියෙන ඇට කට්ටක් කරන හොරනවා කුඩු කරනවා පිටි කරනවා. ඒ පිටි කරපුවාම ඒ තියෙන්නේ තර වගේ පස් ගොඩක් ඒකත් ඇලවිලා තියෙනවා වතුර ගොඩකින් හුලං වලින් පිම්බිලා තියෙනවා. දැන් පේන්නට ඕනේ මේ පින්වත් අයට මේ ශරීරයේ තියෙන කොටස් හැම එකක් පුරාම ධාතු 4ක් තියෙනවා නැත්නම් 8ක් අර විනිභෝග ධාතු 8ක් කියලා කියනවා පොත්වල අපනර වර්ණ ගන්ධ රස ඕජා මේ හැම එකම තියෙනවා කියලා. මේ ශරීරයේ සෑම කොටසක්ම දැන් හිතන්න අපි වතුර පොඟවපු රෙද්දක් තියෙනවා. රෙද්ද දැන් උණු වතුරින් පොඟවලා දාලා තියෙනවා. දානකොට ඒකේ රසණයක් තියෙනවා. වතුර ගතියක් තියෙනවා. ඒකේ පස ගතියක් තියෙනවා. රෙද්ද දිලින ගතිය, පිම්බිච්ච එකකුත් තියෙනවානේ. දැන් මේ වතුර වාෂ්ප වී යන හැටි අවුවට දැම්මාට පස්සේ කෙනෙකුට බලන්න පුළුවන්. රෙද්ද මිරිකවම වතුර වැක්කෙන හැටි තමයි. අපි හිතන්නේ මේ මුළු ඇඟම අරන් මේ සම්පූර්ණ රෙද්ද මිරිකනවා වගේ මිරිකනවා. ඔක්කොම වතුර කොටස රෙද්දේ තියෙන වතුර කොටස් සහකට යනවා වගේ මුළු ඇඟේම තියෙන වතුර කොටස් සහකට යනවා. සම්පූර්ණයෙන්ම මේ වතුර කොටස් ටික අහකට ගියොත් අර රෙද්ද මිරිකවා වගේ මිරිකන අපි හිතුව මැෂින් එකකින් කරන්න පුළුවන් කියලා. එතකොට මේ කොටස් හතරට මේව ඇලිලා තියෙන්නේ ආපෝදා තියෙන්නේ දැන් වතුර ටික සම්පූර්ණ එක බිඳුවක්වත් නැතුව අහකට ගියොත් මේකට ඇලිලා තියෙන්න බෑ. අර සිමෙන්ති කුඩු ටික ඇලිලා තියෙන්නේ වතුර ගතියෙන් වතුර ටික අහකට ගියාට පස්සේ ඔක්කොම සිමෙන්ති කුඩු. එතකොට මේක මහා කුඩු කුඩා. තේරුණා? ඒක ඊළඟට අවබෝධ කරගත යුතු කාරණාවක්. මේක අපිට රූපයක් කියලා පෙන්වන්න කරන්නේ මේ විදිහට ගෑණියක් කියලා මිනිහෙක් කියලා පෙන්වන්න කරන්නේ නොඑක ආකාර හැඩවලට මේක නිර්මිත වෙලා තියෙන නිසා. මේක අතක්ය, මේක කකුලක්ය, නාසයක්ය, නොඑක ආකාර නන්දමාන අපි මේවට කතා කරනවා. ඒකේ තියෙන දැන් උදාහරණ මේ අත ගත්තොත් මේ අතේ තියෙන උඩ හංකඩේ ගලවලා අපි හිතින්ම පැත්තකට දානවා. දැන් මොකද්ද තියෙන්නේ? හංකඩේ පේන්නේ නැහැ. හංකඩේට අපි අත කියන්නේ නැහැ. හංකඩේ පැත්තකට දෙන්න. දැන් තියෙන්නේ මස් කෑලි ටිකයි, නහර ටිකයි, වැට ටිකයි. දැන් හිතන්න මෙන්න මස් ටිකක් ගලවලා බෝරලා වගේ පැත්තකින් දැම්මා. මස් වලට අත කියන්නේ නැහැ අපි. නහර ටිකක් ගලවලා පැත්තකින් දැම්මා. ඒවටත් අත කියන්නේ නැහැ. ඒ නහර ඇසලේ තියෙන ඒවත් පැත්තකින්. ඒ හැම කොටසම තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ. ඊළඟට තියෙනවා ඇටකටු ටික. අට මෙහෙම උල්ලව උස්සුවත් එහෙම මේ ඇටකටු බැඳිලා නැති ඉඳා එක්කම සලසල දාලා මෙවට කඩන්නේ. ඒ ඇටකටු වල තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ. එතකොට අත කියලා අපි කියපු එක හරිද වැරදිද? ඇත්ත වශයෙන්ම ඇටකටු ටිකක් ඒක වටේට මස් ටිකක් ඒක තුලින් ගමන් කරන නහර ටිකක් ලේ ටිකක් තවත් දේවල් තියෙන්න පුළුවන් මේ දේවල් උඩින් හංකඩයකින් වැහිලා. හංකඩය කියන්නේ මොකද්ද? ඒත් පටවෙන්නේ. එතකොට අත කියන සංඥාව බොරුවක්. මුලා. අත කියන දෙයක් සත්‍ය වශයෙන් නැහැ. ඕ වගේම තමයි කකුල කියන්නේ. ඔය වගේම තමයි බඩ කියන්නේ, පපුව කියන්නේ කොයි අංගයකට, කොයි නංගයකට දාගෙන කතා කරලා. මුළු ශරීරයේටම ඔය දැනුම පැතිරුවා හැරියොත් මේ ශරීරයේ කියන සංඥා නොඑක ඒවට කියන සංඥා ඔක්කොම බොරු බව අවබෝධ වෙන්නට ඕනේ.
කිස් ගස් වලට කිස් කියනවා, ලොම් කියනවා, නිය කියනවා, දත් කියනවා, සම් කියනවා, නහර නොඑක් නම් දාලා නොඑක් විදිහට අපි කතා කරනවා. කොයි නමින් කොයි විදිහට කතා කළත් සත්‍ය වශයෙන් विद्यमान වෙන්නේ යම් කිසිවක් නෙවෙයි. මෙන්න මේ ධාතු හතර අපේ තියෙන මුලාවට මේවට නොඑක් නම් දැම්මාය කියලා දැන් අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. එතකොට දැන් අර රෙද්ද මිරිකුවා වගේ මේ මුළු ඇඟම මිරිකල වතුර ගතිය අයින් කළොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම පිටි මේ කියන්නේ තිමින්ති වාගේ පිටි ගොඩක් වතුර ගතිය ගිහිල්ලා මේකේ පොළඟක් තියෙනවා තැන් වල මේ සෑම තැනක් පස්සෙම ආසක් තියෙනවා. ආකාශය කියන එක. ආකාශය කියන්නේ උඩ තින් පාටට තියෙන එක නෙවෙයි. අපිට මේ ඉදිරියෙන් දිස්සෙන්නේ ආංශ තමයි. කිසිවක් නැති කියන අදහසයි අහස කියන්නේ. මේ අත් දෙක මෙහෙම ඉස්සුවොත් මේ අතයි මේ අත යට අතයි උඩ අතයි අතර පරතරයටත් අහසයි කියන්නේ. පැවැටෙන්න එපා අහස කියන්නේ උඩ තියෙන නිල් පාටකට ඒ කියලා. එතකොට මේ මුළු ඇඟ පුරාම මේ ධාතු හතරට අමතරව අහසක් තියෙනවා. බඩේ ඇතුලේ කුහරයක් තියෙනවා. නාසයේ ඇතුලේ කුහරයක් තියෙනවා. කන් ඇතුලේ කුහර තියෙනවා. මේ ඇඟ පුරා රෝම කූප කුහර තියෙනවා. මුළු ඇඟම මී වදයක වගේ රෝම කූප කුහර වලින් වැහිලා අර කුඩා දේ ලොකු කරන කණ්ණාඩියකින් බැලුවොත් ඒක අපිට බලා ගන්නට පුළුවන් වෙයි. ඒ කුහර තුලින් තමයි මේ දාඩිය එන ඉන්නේ. එතකොට මුළු ඇඟම හුලං වලින් පිරීලා. ඒකට තමයි අපි කියන්නේ මොනවද හුලං වලට කියන්නේ? වායු. ඒක තියෙන කුහරෙට කියන්නේ මොකද්ද? ආකාශය කියලා. දැන් බලන්න මේ ආස මේ තියෙන පිට තියෙන අහස ඒ වගේම අපේ ඇඟ ඇතුලේ තියෙන අහස මේ දෙක අහස වශයෙන් එකක්මද දෙකක්මද කියලා. දැන් කට පියාගෙන ඉන්නවා අපි තොල් කොටවල් වහගෙන. කට අරිනවා. අරපු ගමන්ම අර බාහිර අහසයි කට ඇතුලේ තියෙන අහසයි දෙකම එකක් වෙනවා. ඒක දෙන්නේ නෑ. එතකොට කට වහ ගන්නට අරින්නට ඉස්සෙල්ලා